මුළු ලෝකයම අවිත කරිසුන් ඉත රාත්‍රියේදී මේ පවුලට ඇත්තනම් මොකද වුනේ? මේ ඝාතන පිටුපස සිටින්න මිනිසුන්ද නැතිනම් වෙනත් ලෝකයක ජීවීන් කණ්ඩායමක්ද? තාත්තේ අර බලන්න කවුද ඉන්නවා? ස්ටීවන් සහ ඔහුගේ පවුල ටිකමත් සතුටින් හුදෙකලා නිවසක ජීවත් වුණා. ඔවුන් කිසිම දින හිතුවේ නෑ ඔවුන්ගේ ජීවිතේ මේ විදියට වෙනස් වෙයි කියලා. නමුත් එදා සවස් වරුවේ අහස වෙනදාට වඩා ගොඩක් වෙනස් වුණා. ස්ටීවන් අද රෑ අහස හරි මමුතුයි නේද? ඊපස්සේ ඒ සිට සුරතල් සතුන් පානෝසන් සුනන්ට පටන් ගත්තා. හදිසියෙම නිවසේ විදුලි අඩපණ වෙන්න ගත්තා. මොකද්ද මේ වෙන්නේ? කිසිම දෙයක් අඩ කරන්නේ නැහැ. කාලය සහ අවකාශය ඔවුන් වටා විකෘති වන බව ඔවුන්ට දැනුණා. ගුරුත්වාකර්ෂණය පවා අභියෝගයට ලක් වූ ඒ මොහොත හදිසියෙම නිවස වටා අද්භූත ආලෝක ධාරා පතිතවන්නට පටන් ගත්තා. අනේ දෙවියනේ ඒ මොකෙක්ද? ස්ටීවන් තම පවුල බේරා ගැනීමට උත්සාහ කළා. ඒ ලෙහෙසි වුණේ නැහැ. තාත්තේ මා බේරගන්න. වරල් පව උන්ට බාධාවක් උනේ නැහැ. ඔවුන් එකෙක් නොවා කණ්ඩායමක් ලෙස නිවසට ඇතුළු වුණා. ස්ටීවන් අසරණව බලා සිටියේදී ඔහුගේ බිරුඩ අතුරුදන් වන්නට වුණා. එකවරම මුළු නිවසම සුදු පැහැති ආලෝකයෙන් වැසී ගියා. එපා මාව අරන් යන්න එපා. කිසිම මිනිසෙකුට විස්තර කළ නොහැකි දේවල් එදා රාත්‍රියේ සිද්ධ වුණා. අවසානයේ සියල්ල නිහඬ වුණා. පසුදා උදෑසන පොලිසිය එන විට එහි කිසිවෙකුත් සිටියේ නැහැ. ආහාර පව මේසෙ මත තිබුණත් මිනිසුන් වාෂ්ප වී තිබුණා. එතන තිබුණේ සටනක ලකුණු නොව පැහැර ගැනීමක ලකුණිය. බිත්තිවල තිබූ මේ දියර පෘථිවියේ කිසිදු ජීවියකට අයිති නැහැ. මුළු රටම මේ අභිරහස ගැන කතා කරන්න පටන් ගත්තා. මම දැක්කා ඒ නිවස උඩින් ලොකු ගිනි බෝලයක් යනවා. නිවස පිටුස පිටියේ ඉතිරි වී තිබූ සලකුණ අදටත් පවතිනවා. ඔවුන්ගේ බඩු බාහිර ආදිය සැතපුම් ගණනක් කුසටින් හමු වුණා. මේ ඝාතනයක් නම් සිරුරු කොහෙද? මේ පැහැර ගැනීමක් නෙවෙයි. ආදටත් ඒ නිවස වසලට යන්න මිනිසුන් බයයි. සමහරු පවසන්නේ ඔවුන් තාමත් එහි සැරිසරන බවයි. නැවතත් ඔවුන් පැමිණීමේ සලකුණු පෙනෙන්නට තිබෙනවා. මරියාගේ කටහබ තවමත් ඒ නිවසේ ඇසෙන බව කියනවා. අදෘශ්‍යමාන බලවේග අදටත් එහි ක්‍රියාත්මකයි. පුංචි ලියෝ කොහේ සිටිනවා ඇත්ත? තවත් පවුලක් මෙවැනිම අනතුරකට මුහුණ දෙන්න යනවාද? මේ අභිරහස කිසිදා විසඳෙන්නේ නැති වෙයිද? ඔවුන් අප දෙස බලා සිටිනවා. ඔබ හිතන්නේ මේ පිටසක් වල ජීවීන්ගේ වැඩක් කියාද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අභිරහස් දැනගන්න අපේ රවි විෂන් AI චැනලය සබස්ක්‍රයිබ් කරන්න. බලගෙන ඕනෑ වෙලාවක එන්න පුළුවන්. අපිව ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමුවමු. සුබ රාත්‍රියක්.